එතනින් එක්කෙනෙක් ඇවිල්ලා එයත් එන්නේ කෝල් එකට. දැන් මටත් වගේ වරක් නෑ අවටගෙන මම අර තෝ හැමදාම පරක් වෙනවා කියන අපවාදයෙන් බේරෙන්න කියලා හිතාගෙන දැන් මම වේගෙන් එනවා. මං අර ගැලමගේ ඇඟේ හැප්පෙනවා. ඇඟේ හැප්පුණාම එයා ලැජ්ජාවෙන් වගේ සොරි කියනවා. මට මතක් වෙනවා ඊට පස්සේ මීට අවුරුදු 15කට විතර කලින් මේ ෆැකල්ටි එකේදීම ඔයගේ වෙච්ච දෙයක්. හරිද? දැන් මේ කතාවම කිව්ව හේතුව තමයි මේ සුසත මොනවත්ගේ මේ ඉකාරස් පතන සහ තවත් පතන කියවද මේ දැන් පතන කියන එකේම මම හිතන්නේ තියෙනවා මේ අපේ ජීවිතයේ තියෙන නොයෙකුත් හැලහැප්පීම් ඇදවැටීම් එක්ක තියෙන කතාවයක් තමයි කියන්නේ කියලා. මට හිතුණ දේ තමයි දැන් අර මම කිව්වා දැන් අර පොඩි අත්දැකීම ඒක සුසන්තර කිව්වොත් සුසන්ත ඒක කෙටි කතාවක් කරයි. ඒක මම හිතනවා සුසන්ත මේ පොතෙන් නොකිය කියන්නේ ඒක මට උනත් කෙටි කතාවක් කරගන්න පුළුවන්. ප්‍රභාත් උනත් කන්නට උනත් මේ කාට දුන්නත් ඒක කෙටි කතාවක් කරගන්න පුළුවන්. يعني අපේ ජීවිතේ අපි දකින නොයදගත් විදියට දකින ලොකු කුඩා හැම දෙයක්ම ලොකු කතාවක් කියන එක තමයි මම හිතන්නේ මේ සුසන්ත කියන්නේ. ඒක මට හිතෙනවා සුසන්ත කෙනක් තියනවා මේ හරිම අර කැමූමය අර්ථයකින්. ඒ කියන්නේ මට හිතෙන්නේ මේ මුළු පොතම අපේ සාන්දෘෂ්ටිකවාදී ගැටලුව ගැන තමයි කතා කරන්න කියලා කියන. අපේ පැවැත්මේ තියෙන ගැටලුව ගැන. මේක ගැන කතා කරන්න මම කතා දෙකක් ගන්නවා. මේක අතරම ප්‍රියතම කතා දෙක. පළවෙනි එක ඉතින් අර මේ ඉකාරස් පතනය කතාවමයි. දැන් මේ ඉකාරස්ගේ කතාව මම හිතනවා මේ අපි මෙතන ඉන්න හැමෝම අහලා ඇති කියලා. ඉකාරස් කියන්නේ පුතා, ඩැඩිලස් තමයි තාත්තා. දැන් මේ දෙන්න අර ඉටි ගාලා හදාගත්ත අත්තටු වලින් තමයි පියාඹගෙන යන්න හදන්නේ. ඩැඩිලස් ඉකාරස්ට කලින්ම කියනවා වැඩි උඩට පියඹන්න එපා. ඉරේ රශ්මියට මේ අත්තටු දිය වෙනවා. දිය වුණොත් ඔබ බිමට වැටෙනවා කියලා. හැබැයි ටිකක් දුර පියාඹගෙන යද්දි ඉකාරස්ට මේ අවවාදේ අමතක වෙනවා. අමතක වෙනවටත් වඩා ඒක නොසලකා හරිනවා. ඊට පස්සේ ඉකාරස් පුළුවන් තරම් උඩට පියාඹන්න හදනවා. අතර දිය වෙලා බිමට ඇදලා මැරෙනවා. දැන් මේ ඉකාරස් කියන එක මම හිතනවා මේ අපේ විශ්ව සාහිත්‍යයේම තියෙන මේ ප්‍රබල සංකේතයක් කියලා. ඒ කියන්නේ සමහර තැන්වල මම දැකලා තියෙනවා ඉකාරස්ව ගන්නවා හියුප්‍රිසය අර්ථවත් කරන්න ගන්නවා. ඊට වඩා ප්‍රබල තැන තමයි මම දැකලා තියෙන මේක මේ කැමෝ වගේම සාත්‍රයක් කරන දෙයක්. සාන්දෘෂ්ටිකවාදයේ තියෙන ඒ කියන්නේ සාන්දෘෂ්ටිකවාදී අදහසකින් අපි ජීවත් වෙන්න ඕන මොකටද කියන එක. දැන් මේ කැමෝගේ තියෙන මේ බරපතලම ප්‍රකාශයක් තමයි අද දවසේ මම මොකද කරන්නේ? මම දිවි නසා ගන්නවද නැත්නම් කෝපි කෝප්පයක් වුණාද කියලා අහනවා. එතකොට මේ කැමෝ අහන්නේ අපේ මේ ජීවිතේ පැවැත්ම මොකක්ද? පැවැත්මක් නැත්තම් පැවැත්ම තේරුමක් නැත්තම් ඒ කියන්නේ පැවැත්ම දින ඇබ්සර්ඩිටි එකක් නම් ඒකත් එක්ක අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක මේ සුසන්ත මේ කතාවට ගේන්නේ අහම්බකින් නෙවෙයි. අහම්බකින් නෙවෙයි කියන එක සුසන්තම ඒ කතාව ඇතුළෙම කියනවා. ඉකාරස් කියන නම දැන්නේ සෑහෙන ලොකු හේතුවකට කියලා කියනවා. දැන් මේ ඉකාරස් පතනය කියවදී මට මේ ඉකාරස් කියන නමත් එක්ක ඊළඟට තදට දැනෙච්ච එක තමයි මේ මල් සාප්පු දෙක. එකක් අර චීනෙන් ඉම්පෝට් කරන කෘත්‍රිම මල් තියෙන. ඊට එහා පැත්තේ ඉස්සරහා තියෙන්නේ ඇත්ත මල්. දැන් එතකොට මේ අපි දකිනවා සමහර වෙලාවට ගෙවල් වල කෘත්‍රිම මල් ඇත්ත වගේම පේන මල් තියෙනවා. හැබැයි මේක මම දන්නේ මට විතරක් තියෙනවද එකක්ද කියලා මේ කෘත්‍රිම මල් තියාගන්න නිකන් අපි කැමැත්තක් නෑ වගේ එකක් කියලා මට හිතෙනවා. මම කැමති නෑ. හැබැයි කෘත්‍රිම මල් තමයි පාවිච්චි කරන්නත් ලේසි, නඩත්තුවත් ලේසි.
ආයි ගෙනලා තිබ්බට පස්සේ පොඩ්ඩක් දුවිල් පිහදාන්න විතරයි නේ. එතනින් එහාට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. හැබැයි ඇත්තමල් හම්බුනහම ඕක වතුරේ දාලා තියන්න ඕන. ඒත් තියාගන්න පුළුවන් දවස් කිහිපයක්. දැන් මට තේරෙන විදිහට සුසන්ත ගේන්නේ මේ මල් සාප්පු දෙකෙන් සංකේතවත් කරන්නේ අපි ජීවත් වෙන ලෝකෙයි අපි අපේ පරිකල්පනීය ලෝකේ කියලා මම හිතන්නේ. එතකොට දැන් මේ කතාවේ අපේ වීරයාගේ යාගේ නමක් නැහැ එයාගේ. එයා ජීවත් වෙන්නේ එයා හිතගෙන ඇත්ත ලෝකෙ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඊට පස්සේ මේ කතාව නැති ඉකාරස් ඉපදෙද්දී අපිට අපෙන්ම අහනවා මේ යකා ජීවත් වෙලා තියෙන ඇත්ත ලෝකෙද පරිකල්පනීය ලෝකෙද කියලා. මොකද මේ ඉකාරස් කියන්නේ අපිට තේරෙනවා මේ ඉකාරස් කියලා කෙනෙක් වෙනම උපදින්නේ මේ එයා ක්ලෝසෙට් ක්‍රියා කෙනෙක්. එයා එළියට ආවේ නැති ලිංගික දිශානතිය බයි හෝ හෝමෝ තියෙන කෙනෙක්. ඒක අපි දන්නේ නැහැ. හැබැයි දැන් මේ ඉකාරස් ආවට පස්සේ එළියට ආවට පස්සේ එයාට අර ඉකාරස්ගෙන් දැන් එයා සමාජ සම්මතයට බයයි. මම හිතන්නේ මේක ලියුනේ 2023ට කලින් වෙන්න ඕන. එතකොට මේ දැන් තරම් අර කමින් අවුට් කල්චර් එකක් තිබ්බේ නෑ මම හිතන්නේ. ඒ 2023 කියන්නේ මම හිතන්නේ TikTok වල එහෙම මේ කියන්නේ තමන්ගේ ලිංගික දිශානතිය බය නැතුව කියන එක ප්‍රචලිත වෙන්න කලින් කියලා මට මතක විදියට. ඉතින් එතකොට මේ තමන්ගේ මොකද්ද මේ ලිංගික දිශානතිය කියන එක පහසුවෙන් කියන්න පුළුවන් කමක් තිබ්බේ නැති කාලෙක මේ අපේ කතාවේ කතානායකයා ඉකාරස් කෙනෙක් හදා ගන්නවා එයා කියන කෙනාව එයාට ගැටලුවක් කර නොගන්න. එතකොට අර ප්‍රශ්නයක් නැහැ. ඉකාරස් තමයි මේ ක්‍රිය මං නෙවෙයි කියලා ඉන්න පුළුවන්. ඒක හැබැයි ඊට පස්සේ දැන් මේ දේවින්දත් එක්ක ප්‍රේමයෙන් බැඳෙන ඉකාරස්. දේවින්දට තියෙන්නේ ප්‍රේමයක් නෙවෙයි. දේවින්දට තියෙන අර මේකට කියන වචනේ opportunistic homosexual opportunistic bisexual කියලා. කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ ලිංගික ආකර්ෂණය වෙනවත් නෙවෙයි. අර නැතිකමට ඕන එකක් එහෙම. ඉතින් ඒක මට හිතෙන්නේ මේ දේවින්ද කියන්නේ එහෙම කෙනෙක් කියලා. දැන් මෙතනදී හැබැයි මේ අපිට කියන්න බෑ මේ දේවින්ද වැරදි කියලාවත් කවුරු වැරදි කියලාවත් කියන්න බෑ. සුසන්ත කියන්නේත් නෑ. මේකේ මම දකින එක විශේෂත්වයක් එක මම හිතන්නේ මේ ජනතාවයත් කිව්වා මේකේ වරදකාරයෝ හොයන්නේ නෑ. ඇත්තටම අපිට අපි එදිනෙදා අපි ගොඩනගා ගන්න කෙටි දීර්ඝ මේ මොන සම්බන්ධයකවත් අපිට හරි වැරදි හොයන්න බෑ කියන එක නෙවෙයිද යථාර්ථය කියන එක සුසන්ත අහනවා කියලා තමයි මම හිතන්නේ මේ කතාවේදී. දැන් මේ අපිට දැන් ප්‍රශ්නයක් මතුවුණා ඇත්ත මල් සාප්පුවද ඇත්ත ලෝකේ අර ඉම්පෝර්ටඩ් කෘත්‍රිම මල් සාප්පුවද සින්තටික් ලෝකේ කියලා. දැන් අපිට මුලින්ම හිතෙන්නේ මේ අපි ඉන්න ලෝකේ තමයි සින්තටික් කියලා. ඇයි ඒ අපි ඉන්න ලෝකේ මේ කතාවේ වීරය පිළිගන්න කැමති නැහැ. එයා බයිසෙක්ෂුවල් හෝ හෝමොසෙක්ෂුවල් කියලා. එතකොට එයා ඉන්නේ ඉමේජිනරි ලෝකයක. ඒ ඉමේජිනරි ලෝකය පිළිගන්නවා ඉකාරස් ඉන්න ලෝකේ. එතකොට කෙනෙක්ට හිතනවා ඒක තමයි ඇත්ත ලෝකය කියලා. හැබැයි මේ ඇත්තටම ඉමේජිනරි ලෝකේ සින්තටික් ලෝකේ මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නම් අපි අපිව බාර ගන්න ඕන ඇත්ත කෙනා විදියට කියන එක මම හිතන්නේ සුසන්ත කියනවා මේක. මොකද ඉකාරස් සහ එයා එක්කෙනෙක් වෙනවා එක තැනකදී. අන්තිමට මට මේකේ ප්‍රබලම තැන කියලා මේ ඉකාරස් පතනය කියන කෙටි කතාවේ මම කියවන්නම්. මේ අසිරිමත් මොහොතේ නැකත් බහුල උදෑසනක අමුතු උයන කහ රෝස ගහක් බදාගෙන මගුල් ගෙදරක සංගීතයේ මුසුව මට උරුම මම පැතුව ඒ හින්දි සිනමා ලස්සන දුක මම මේ මොහොතේ විඳින්න ඉන්නවා.
මේ බලන්න මගේ පපුව දෙපොලෙන් පිටි කොටනවා වගේ ගැහෙනවා. බොරු නෙවෙයි. ඕනනම් මත තියලා බලන්න. මේ බලන්න මගේ ඇස් තෙත් වෙලා කඳුළු ගලනවා. මේවා බොරු මල් වල තියෙන පිටි පිලි වගේ වුණාට ඒවා නෙවෙයි. මම දන්නේ නැහැ මිනිහගේ කඳුළු වලට එයාට ආවේනික ගඳක් සුවඳක් තියනවාද කියලා. එහෙම තියනවා නම් මට පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න මේ මගේ හද පතුලෙන්ම උනන කඳුළු කියලා. දැන්වත් කියන්න. මම මේ විඳින්නේ ඇත්තම ඇත්ත දුකක් නේද? අර මේ කියන සින්තටික් මල් දැකලා තියෙනවා නම් දැකලා තියෙවල මේ පිලි වගේ නිකන් අර ඉටි වලින් හදපු ඒවා තියෙනවා. මම ඇත්තටම මම රැවටිලා තියෙනවා ඇත්ත මල් කියලා ඔය ඉටි වලින් හදපු මල් වලට ඒ පිලි බින්දු දෙන්න. ඉතින් දැන් මේ කතාවේ නායකයා ඇත්තටම අඬන්නේ එයාගේ අහිමි වෙච්ච ප්‍රේමයක් වෙනුවෙන්. හැබැයි එයා මෙතෙන්ට එනකන් දන්නේ නැහැ එයා දේවිතර ප්‍රේම කරා කියලා. දේවිතර තිබ්බේ ආලයක් කියලා එයා දන්නේ නැහැ. සහ මෙතන මේ එයාගේ හිතින් මවාගත්ත කතාවේ එයා දේවින්ද පිටිපස්සෙන් යන්නේ රතු මල් පොකුරක් අරගෙන රතු රෝස. හැබැයි මෙතන එයා අඬන්නේ කහ රෝස ගහක් බඳාගෙන. ඉතින් මේවා මම කියවගත්තේ සංකේත විදියට. ඒ කියන්නේ කහ පාට සහ රතු පාටෙන් ප්‍රේමය සංකේතවත් වෙනවා වගේම කහ පාටින් ඊට වඩා සංකීර්ණ එක කියන්නේ කහ පාට මිත්‍රත්වයේ පාට කියලා කියන්නේ. හැබැයි කහ පාටින් මම හිතන්නේ ඊට වඩා සංකීර්ණ ප්‍රේමයක් නිර්වචනය වෙනවා කියලා. ඉතින් මේ දැන් ඔය මම කැමූ ගැන කියලා පටන් ගත්තේ හින්දා කැමූ ඔය මෙයාගේ myth of Sisyphus පොතේ ගේන එක සංකල්පයක් තමයි absurd hero කියන එක. දැන් මේ absurd hero කියන්නේ දැන් මේ අපි මෙලෝ තේරුමක් නැති හරිනම් අපි ගිහිල්ලා දිවිනසා ගන්න ඕන ඒ ආරෙන්න තේරුමක් නැති ලෝකෙක ඒ ජීවිතයක ජීවත් වෙද්දී ඒක කොහොමද අපි ඇඟට පත්තියම් කරගන්නේ? ඔය මම හිතනවා මේ පුද්ගලිකව අපි මට බය නැතුව කියත්ලා මේ සාන්දෘෂ්ටික කම්පණය මම අත්විඳලා තියෙන. ඒ කියන්නේ මොකටද ජීවත් වෙන්නේ? පැවැත්මේ මොකක්ද අර්ථය කියන එක දැනෙන එක හරි අමාරුයි දිරව ගන්න. ඉතින් ඒක දිරව ගන්න පුළුවන් කෙනාට ඒ කියන්නේ මේ ජීවිතේ ඇබ්සර්ඩ් කියලා තේරුම් ගන්න ගමන්ම ඒක පිළිගන්න පුළුවන් කෙනාට තමයි ඇබ්සර්ඩ් හීරෝ කියලා මේ කියන්නේ කැමෝ. මම හිතනවා මේ ඉකාරස් පතනය පොතේ මේ කතානායකයා නම නොකියන වීරයා ඇබ්සර්ඩ් හීරෝ බවට පත් වෙන්නේ එයා ඉකාරස් බවට පත් වුණා කියලා පිළිගන්න මොකද කියලා. ඉතින් මේකේ මේ අර අපි හිතනවානේ දැන් අපි කතා කරනවානේ LGBTQ society එක ගැන කතා කරනවා ඒ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. හැබැයි මම මේක මේ පොත පුරාම මම දැක්ක දේ තමයි අපිට තියෙන හැඟීම් අපිට ප්‍රශ්නත් එක්ක එන හැඟීම් කොන් කිරීමකට ලක් වෙච්ච කෙනෙක්ට දැනෙන හැඟීම් මේ දේවල් සුරන්ත බොහොම සියුම් විදියට ඉරිසියා හිතන විදිහේ භාෂාවකින් ලියන එක. ඒක තමයි මම ආස වෙච්ච දේ. ඉතින් මේ ඉකාරස් පතනය ගැන එහෙමයි. ඊට පස්සේ අර වලාකුළු ගැහණු තමයි ඊළඟට මම ආසම කතාව. දැන් මේ වලාකුළු ගැහණු එකේ වලාකුළු ගැහණු පටන් ගන්න හරි ලස්සන විදියකට. ඒ කියන්නේ ඔන්න බස් එකේ යනවා. බස් එකේ යද්දී දැන් මම මේ අර කොල්ලගේ පරයාවලෝකේ මං කියන්නේ. ලාහිල් පාට සාරියක් ඇඳගත්ත ලස්සන ගෑනු ළමෙක් බස් එකේ ඉන්නවා. එයා බස් එකෙන් බහිනකොට අර සාරි කොට එයාගේ පිටිපස්සෙන් වලාකුළක් වගේ ඇදීගෙන එනවා. දැන් මේවා මේ සාමාන්‍යයෙන් අර කොල්ලන්ගේ හිත හොරහම් කරන පොඩි බයිස්කෝප් කෑලි මම කියන්නේ මට එහෙම අත්විඳින්න හම්බෙලා තියෙනවා. ඉතින් මගේ නම් එහෙමයි. මම හිතනවා හැමෝටමත් එහෙමයි කියලා. ඉතින් ඊට පස්සේ ඒක ගැන කතා කරනවා. ඒකට මේ පොඩි නිකන් අර
නිකන් අර මේ අපි කියනවානේ chat කරද්දීවත් hi hello කියන්නේ එපා. ඒක ගෑන ළමයි කියන්නේ. hi hello කියද්දි boring. hi hello කියනකොට මම උඹට සෙට් වෙන්නේ නැහැ. පුරි වදනක් දාන්න. මේ කොල්ලා ඒ වදනක් දානවා. ඒ වුණාට හරි ලස්සනයි. සාරිපුට වලාකුළක් වගේ වාගේ පස්සෙන් එන්නේ. එතනින් තමයි ඉතින් කතාව පටන් ගන්න. ඒකෙන් අර පොඩි වෙනස් විදියක් කෙනෙක් කියලා මෙයාව අඳුනා ගන්නවා මේ ගැහැණු ළමයා. මම මතක නැහැ මේක ගැහැණුමයි නම. දැන් මේ වෙනස් විදියක කෙනෙක් කියලා අඳුරගත්තොත් මෙයා වෙනස් කෙනෙක්ද කියන එක අපිට ඉස්සරහට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දැන් ඔහොම ගිහිල්ලා මේ දෙන්න ට්‍රිප් එකක් ගිහිල්ලා ට්‍රිප් එක යමු කියලා කොල්ලනේ කියන්නේ අම්බාදුරේ යන්න කියලා. මට නෑ ඉවෙන් වගේ දැනෙනවා මේ මෝ හැරෙන්නේ කේලහර කොටන්න තමයි කියලා. ඊට පස්සේ ට්‍රිප් එක ගිහිල්ලා රාත්‍රියේ මේ දෙන්න සෙක්ස් කරන්න ගියාට පස්සේ මෙයා දැනගන්නවා මෙයා මේ වර්ජින් කෙනෙක් කියලා මේ ගෑනු ළමයා. එතකොට ඒකෙන් එයා කලබල වෙනවා. ඒක බොරු කලබලයක් නෙවෙයි කියලා තොන්න අපිට තේරුම් ගන්න පුළුවන්. ඔයා කලින් කිව්වනම් මට පරිස්සම් වෙන්න තිබ්බා. එයා මගේ ඇස් මගහරින්න කිව්වා. ඒක මම පරිස්සම් කරලා කාටවත් දෙන්න හිටිය දෙයක් නෙවෙයි කියලා ගෑනු ළමයා කියනවා. මෙන්න මේකේ මේ මං ආසම කෑල්ලක්. ඈත අහසේ රතු ගුලියක් වගේ ඉර බැස්සා. බොහොම අමාරුවෙන් දෙයක් හොරකම් කරපු හොරෙකුට අනේ මම මේක කාට හරි දෙන්නමයි කිව්වේ කියලා කිව්වහම වගේ එයා හිටිය අඳුන් බොඳුන් වෙලා. දැන් මේකේ මේ පරිස්සම් කරන්න ඕන දෙයක් විදියට මේ ගෑනලා මේ පිරිමි ළමයා දකිනවා මේ කන්‍යාභාවය. ගෑනු ළමයා කියන එක මම දෙන්න හිටපුවා. කවුරු හරි මට සෙට් වෙන කෙනාට දෙන්න හිටියේ එහෙම නැත්නම් ඒක අමුතුවෙන් පරිස්සම් කරන්න මගුලක් නැහැ කියලා. දැන් මේක මම හිතන්නේ මේ දැන් අපිට දැනුත් තියෙන ප්‍රශ්නයක් නේද? දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් යම්කිසි වැඩකට මට මේ ඔය Facebook එකේ තියෙනවනේ එක කෙටි කතා කොටස් වශයෙන් යන නව කතා ලියන groups තියෙනවනේ. ඕවා කීපයකට මට යන්න වුණා. දැන් අර ඇල්ගොරිතම් එකෙන් අඳුරගෙන ආමු පැණි වැහෙන මා කතා කියන එකක් තමයි කියලා Facebook එකට ගියොත් මට පෙන්වන්නේ ඔය කතා. ඔය කතාවල මම දකින එක මේ සමානකමක් තියෙනවා. මේ හැම එකේම common denominator එක තමයි ගෑනු ළමයි පව්. මේවල ඉන්න ගැහැණු පව්. මේගොල්ලෝ මේ අනාථ වෙලා මේ අර අපි දන්නවනේ නපුරු වෘකයා බිග් බෑඩ් වුල්ෆ් සහ සුරංගනාවියක් වගේ අහිංසක ලස්සන ගෑනු ළමයා තමයි මේ අතීතේ නම් වෙන මේ ස්ටීරියෝටයිප් එක. ඉතින් ඒකෝට මේ කතාවල මේ මම කියන කතාවල ඉන්නේ මේ වගේ අය. ඒ කියන්නේ මේ කොල්ලත් එක්ක කොල්ලා දැන් මොන බයිස්කෝප් පාරවල් ටිකක් දාලා කෙල්ල යාළු කරගන්නවා. ඊට පස්සේ කොල්ලා කියනවා අපි කොහේ හරි යම් කතා කරගෙන දැන් කෙල්ල දන්න මොකටද යම් කියන්නේ කියලා. දැන් කෙල්ල ගොනා වගේ හා කියනවා. සමහර වෙලාවට රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කියනවා මෙතන පොඩක් කට්ටිය වැඩි නැත්නම් නිදහසේ කතා කරන්න පුළුවන් තරකට යන්න කියලා. එතකොට කෙල්ල දන්නවා මේ මොකාටද එන්නේ නැහැ කියලා. හැබැයි කෙල්ල ඒ හා කියලා යනවා. ගිහිල්ලා ඊට පස්සේ දැන් රූම් එකකට ගියාට පස්සේ දැන් ඕවල මේ වාඩි වෙන්න පුටු නැහැ තියෙන ඇඳක්නේ. මේ ඇඳේ වාඩි වෙලා කතා කරන්න ගන්නවා. ඒ ඇඳේ වාඩි වෙලා කතා කරන කැලලට පිලෝ ටෝක් කියන කැල. ඒකත් කෙල්ල දන්නවා. හැබැයි කෙල්ල දන්නේ නැහැ වගේ කතා කරනවා. ඊට පස්සේ අර one thing leads to another අන්තිමට කෙල්ල අනේ අයියෝ මම දාලා යන්නේ නැහැ නේද කියලා අහන. දැන් එතකොට මේක කොහොමද මේ පොදු ලක්ෂණය වෙන්නේ මේ හැම කතාවෙම. දැන් එතකොට ඒක පොදු ලක්ෂණය වෙන්නේ මේ ගැහැණිය ස්වභාවයෙන්ම සබ්මිසිව් කියන අදහස එක්ක. මේක මේ අර සිමොන් ඩි බෝවා කියනවා මොකද්ද? ඒක සිංහලෙන් කොහොමද කියන්නේ? සාන්දෘෂ්ටිකවාදී ස්ත්‍රීවාදයද?
existentialism existentialist feminism. එයා ඒකෙදි කියනවා මේ ගැහණිය ස්වභාවයෙන් සබ්මිසිව් නෑ. ගැහණිය කියන්නේ මේ අවනත සබ්මිසිව් අර යටින් ඉන්න කෙනා නෙවෙයි. ඒක මේ සමාජයෙන් ගේන තත්ත්ව ආරෝපණය කියලා. එතකොට මේ කතාවේ ඒ තත්ත්ව ආරෝපණය තමයි මේ කොල්ල බලාපොරොත්තු වෙන්නේ. මොකද එයා තත්ත්ව ආරෝපණය වෙලා ඉන්නේ එතන. හැබැයි මේ ගෑනු ළමයා එතනින් මිදිලා කියලා මිදිලා කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේක කියද්දි මට මතක් වුණා මේ දැන් දවස් කීපයකට කලින් අපේ මේ තව ඔය ඩිස්කෂන් එකක් තිබ්බා නිසංසලා ගම්ලත් ලියපු ආලන්දරිකා කියන කෙටි කතා සංග්‍රහය. ඕක තිබ්බ සම්මාන රාත්‍රිය කියන කතාව. ඔය සම්මාන රාත්‍රිය ගැන කතා කරද්දී ඒක ගැන අදහස් දක්වද්දී මම මතක් කරා මේ කොමුදු අක්කලේ මොහොමද කුමාරසිංහගේ ආචිලමිනි පිටවසා තවත් ගැහණු කතාවේ සුවිමානි. දැන් අපිට පුරුදු මේ කාන්තා චරිතය වෙනුවට මේ කතා හැම එකකම එනවා ඊට එහාට ගියපු ඒ කියන්නේ සබ්මිසිව් වීම ප්‍රතික්ෂේප කරන ගැහණු. දැන් උදාහරණයක් විදිහට ආලන්දරිකා කතාවේ මේ ආලන්දරිකා පොතේ සම්මාන රාත්‍රිය කතාවේ යාළුවෝ දෙන්නෙක් සහ යාළුවෝ දෙන්න මැද වෙන කොල්ලෙක් සමන්තිකා කියන්නේ හරි අර සාම්ප්‍රදායික ගැහණිය. එයා බඳින චාමර දිසාල තමයි සම්ප්‍රදායික නොවන ගැහණිය කියලා තමයි පෙන්නන්නේ. හැබැයි ඊට පස්සේ මේ එයා ලියනවා දිසාල පොතක්. එයා ලියන්නේ එයාගේ ගමේ වලව්වේ එයා වලව්කාරිනියක්. වලව්වේ වැඩට එන කුමාරිගේ කතාව. කුමාරි සල්ලම් වුණාලු ඉරුගල් පුතාටි. ඉරුගල් කියන්නේ මේ දිසාලගේ අයියාගේ යාළුවෙක්. ඒ කියන්නේ කො වලව්කාරයෝ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලියලා කුමාරිගේ කතාව පොතක් වුණාට පස්සේ ඒක මේ විචාරය කරන මණ්ඩලයේ ඉන්න ඉරුගල්. ඉතින් ඉරුගලුත් මේක මාර පොතක් කියලා එයා ඒක වර්ණනා කරනවා. දිසාලා කියනවා කුමාරිට යන්න කියලා මේ සම්මාන ගන්න මොකද ඒක අයිති කුමාරිට කියලා. කුමාරිය කතාව කියලා. දැන් මේකෙදි ඇත්තටම වෙලා තියෙන්නේ මේ අර ඒ අමු වචන වලින්ම කිව්වොත් කුමාරි ඉරුගල් අතින් සල්ලම් වෙලා නෙවෙයි. ඉරුගල් තමයි කුමාරිය අතින් සල්ලම් වෙන්නේ. ඉරුගල් මේ පොත මෙච්චර වර්ණනා කරන්නේ ඒකයි. එතකොට දිසාලාගේ කතාවේ තියෙන්නේ මේ එහෙම මේ සබ්මිසිව් නොවිච්ච ගැහණියන්ගේ දැන් මේ වලාකුළු කතාවෙත් මට තේරෙන්නේ මේ කාන්තාව මේ පිරිමියා මෙතනදී අප්සෙට් යන හේතුව තමයි එයාටින් අර එයාගේ කන්‍යාභාවය නැති වෙලා අනේ අයියේ මාව අතහැරලා යන්න එපා කියන ගැහණිය නොවීම. දැන් මෙතන මේ අපිට එන ප්‍රශ්නයක් තමයි එතකොට දැන් මේ කතාව මෙහෙම යනකොට මේ කතාව මැද්දේ කියනවා මෙයා මේ කොල්ලා කැෂුවල් රිලේෂන්ෂිප් එකක් විදිහට තමයි මේක කරන්නේ කියලා. ඒ කියන්නේ එයා කියනවා මේ යාළුවෝ ටික මෙයා සහ මෙයාගේ මිතුරන් මේ සම්බන්ධතාව බෙදාගෙන හිටියා කැෂුවල් සහ සීරියස්. ඒ කියන්නේ මේ කැෂුවල් කියන්නේ නිකන් අර ෆන් එකට, පැෂන් එකට සහ ලිංගිකත්වයට කරන දේවල්. එතකොට මේ සීරියස් කියන්නේ අර කසාද බඳින්න. එහෙම නැත්නම් අර සස්ටේනබල් කමිට්මන්ට් එකකට නිකන් තිරසාර කැපවීමකට අදාළ එකක් තමයි සීරියස් කියන්නේ. එතකොට දැන් මේ අර බස් එකෙන් බහිද්දී වලාකුළක් වගේ සාරි පොඩ පස්සෙන් ඇදගෙන ඉඳි කියලා නිකන් කැටයන් කෑල්ල දාලා අල්ලගන්නේ මේක නොදැන නෙවෙයි. සමහරවිට එතනින් පස්සේ ආශ්‍රය කරද්දි වෙන්න පුළුවන් එයා තීරණය කරන්නේ මේක සීරියස්ද එහෙම නැත්නම් කැෂුවල්ද කියලා. හැබැයි කොහොම හරි දැන් මේ ගැහණියට ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක බාධාවක් වෙලා නැහැ. එතකොට මම හිතනවා මේ
සිමෝන් දිබෝ වගේ විමුක්තියටපත් වුණු ගැහණිය තමයි මේ ඉන්නේ කියලා. දැන් ඊට පස්සේ මේ කතාව මේ එයා ඊට පස්සේ ඒක මේ වලාකුළු ගැහණු කියලා දැන් මේක මතවාදයකුත් හදාගෙන ඒක බලන්න ඉතින් අර මිනිස්සුන් කසාද බැඳලා කියන එක තමයි මම දකින්නේ මේ සුසත්ගෙන උත්ප්‍රාසය කියලා. දැන් මේ ඊට පස්සේ මේ පොල්ලට තරහ යන්නේ එයාගේ වලාකුළු න්‍යාය හොරකම් කරා කියලා. එයාගේ වලාකුළු කතා වලාකුළු ගැන කිව්වර නිකන් පොඩි ටැග් ලයින් එක. බයිස්කෝප් කෑල්ල හොරකම් කරලා මේ ගෑන ළමයි මේක හැදුවා කියලා. හැබැයි ඊට පස්සේ මේ අන්තිම වෙද්දී අපිට මෙයා කියනවා මේ එහෙම නෙවෙයි මේ කතාව ආවේ කියලා. සමහරවිට ඒක මේ ගෑන ළමයා ගැහණු කෙනාගේ කැටයමක් වෙන්නත් පුළුවන්. මෙහෙම තමයි මගේ මේ වලාකුළු ගැන මේ තියරිය හැදුනේ කියලා. සමහරවිට ඒක ඇත්තම වෙන්නත් පුළුවන්. අර මනුස්සයා හිතාගෙන ඉන්නවා එතනින් තමයි මේක විහිුනේ කියලා. ඉතින් මේ වලාකුළු ගැහණු කතාවත් මම මේ සෑහෙන එන්ජොයි කරපු හේතුව තමයි දැන් මේවල ගැටලුව මොකක්ද? කවුද හරි කවුද වැරදි වගේ අපිට හොයන්න බෑ. ඊට වඩා තියෙන හැඟීම්. මේ හැඟීම් වල අනුසාරයෙන් සුසන්ත අහනවා අපේ පැවැත්මේ ගැටලුව මොකක්ද කියලා. අපේ පැවැත්ම කොහොමද අපි පත්තියක් කරගන්නේ කියන එක අහනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ මම අනිත් කතා ගැන දැන් කතා කරන්න යන්නේ නැතුව අපි මම හිතන සාකච්ඡාවක් තියෙන හින්දා ඉදිරියේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම එහෙනම් දැන් නවත්තලා ඊළඟට අපි කතා කරද්දී තව දේවල් කතා කරමු.